අපේ පාටට අපේ හැමේ වර්ණයට ෆින්ලන්තය තුල තැනක් නැහැ. ඔය කොච්චර වීඩියෝ දැම්මත් කොහොම කරත් වැඩක් නැහැ. ඔයාට වීසා හම්බෙන්න ගතවන කාලය ගොඩක් වැඩි වෙන්න පුළුවන්. එහෙම ලොකු සල්ලියක් තියාගෙන ෆින්ලන්තයට එන අය අඩුයි. ඇත්තටම ලංකාවේ අපේ මානසික මට්ටමින් දකිනවා නම් ඒක එච්චර වටින්නේ නැහැ. ප්‍රශ්න ලොකු ප්‍රමාණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක අනිවාර්යෙන්ම ඉමිග්‍රේෂන් එකෙන් ට්‍රැක් කරනවා. ඒ ලංකාවේ ඉඳලා ෆින්ලන්තයට ආපු ගමන් ජොබ් හොයන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට නර්සින් හොඳයි කියලා හිතාගෙන ෆින්ලන්තයට ආපු අයටත් මේ වෙනකොට අනිවාර්යෙන්ම ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අයිබෝවන් වෙල්කම්. තරවැත්තුලවා ආදරණීය ෆින්ලන්තයේ සිට ගෙන එන තවත් වීඩියෝ එකකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මේ වෙනකොට මේ අවුරුද්දේ වින්ටර් එක ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් අධික සීතලත් ඉදිරියට එන්න බලාපොරොත්තු වෙන තියෙනවා. මේ වීඩියෝ එක කරනකොට සාමාන්‍යයෙන් සතිය දවසක මධ්‍යහන වෙලාව දවල් 12ට ඉතාම ආසන්නයි. මේ වෙනකොට උෂ්ණත්වය තියෙන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක ඍණ 5ක වගේ උෂ්ණත්වයක් තියෙන්නේ. ඉතින් වින්ටර් එකේ ආරම්භයත් එක්ක මේ ගත වෙන සීතලත් එක්ක ෆින්ලන්තය ගැන අලුත් දේවල් තොරතුරු කිහිපයක් ඔයත් එක්ක බෙදා හදා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ෆින්ලන්තය ගැන මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි මේ වීඩියෝ එකේ ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක තුලදී බොහෝ දේවල් ප්‍රමාණයක් ඔයත් එක්ක කතා කරන්න. ඒ තමයි ෆින්ලන්තයේ තියෙන ජොබ් මාකට් එක ඊට පස්සේ ඇවිල්ලා ඉන්න අය මුහුණ දෙන්න ගැටලු මොනවද? ඉතින් එන්න බලාපොරොත්තුෙන් ඉන්න අය එනවද නැද්ද කියලා තීරණය කරන එක මේ වගේ ගොඩක් කරුණු මේකෙදි කතා කරනවා. ඉතින් මුදල් පැත්ත ඊට පස්සේ සයිකොලොජිකල් පැත්ත මේ මානසික ගැටලු සහ මොනවද මේ ෆින්ලන්තයේ මේ වෙනකොට ඔයාට හොඳ ජීවන රටාවක් අත්දැකීමක් ලබා ගන්න නම් ඔයා මොනවද කරන්න ඕනි සහ ප්‍රශ්න මොනවද කියන එකයි මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ගිය අවුරුදු වලට සාපේක්ෂව මේ වෙනකොට ෆින්ලන්තයට එන ප්‍රමාණය බොහෝ සෙයින් අඩු වෙලා තියෙනවා. ඉදිරි වසරවල වලදී තවත් එන ප්‍රමාණය බොහෝ විට අඩු වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද මේ ඇවිල්ලා තියෙන අර තියෙන ප්‍රශ්න කියලා කතා කරගන්න මේ වීඩියෝ එකේදී ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රශ්න දැනගෙන ආවොත් ඔයාට මේ ප්‍රශ්නයක් නොවේ කියලා මම විශ්වාස කරන නිසා. ඉතින් මුලින්ම කතා කරමු පොදුවේ හැමෝටම බහුලවම තියෙන ගැටලුව තමයි ෆින්ලන්තය තුලදී රැකියාවක් සොයා ගැනීමේ තියෙන ගැටලුව. ඉතින් රැකියාවක් සොයා ගැනීමේ තියෙන ගැටලුවේදී ප්‍රධානම දේ තමයි ලංකාවේ අපි හෝ වෙනස් රටක අධ්‍යාපනය ලැබලා කියන්නේ ලංකාවේ ඔයා සාමාන්‍ය පෙළ උසස් පෙළ කරලා ඊට පස්සේ උපාධියක් හදාරලා ඒක රජයේ වෙන්න පුළුවන් පුද්ගලික අංශය වෙන්න පුළුවන් උපාධියක් හදාරලා ඒ සුදුසුකමත් අරගෙන ඔයා ෆින්ලන්තයට ඇවිල්ලා මට මේකෙන් රැකියාවක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා අහන ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ තමයි එහෙම හැකියාවක් නෙමෙයි ෆින්ලන්තය තුළ තියෙන්නේ. මේකට හේතු ගොඩක් තියෙනවා. ඒ තමයි දැන් කෙනෙක්ට අහන්න පුළුවන් එතකොට ලංකාවේ උපාධිය ෆින්ලන්තේ පිළිගන්නේ නැද්ද? වෙන රටක කරපු උපාධියක් ෆින්ලන්තේ පිළිගන්නේ නැද්ද කියන එක. ඉතින් ඒකට මට හරි උත්තරයක් ඔයාට හරීමටම දෙන්න බැරි හේතුව තමයි මම දන්නේ නැහැ ඔයාගේ ක්වොලිෆිකේෂන් එක මොන වගේ රෙකග්නිෂන් එකක් තියෙන එකක්ද කියලා. ඉතින් පොදුවේ ඔයාට මම දෙන්න තියෙන උපදේශය තමයි ෆින්ලන්තය තුලදී වෙනත් රටවලදී කරපු උපාධි මෙහෙදී ගොඩක් වෙලාවට පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ විදේශීය ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ඔයාට ෆින්ලන්තයේදී පිළිගැනීමක් ලක් වෙන්නේ නැහැ. නමුත් UK, අයර්ලන්ඩ්, ෆින්ලන්ඩ් මේ වගේ රටවල කරපු යුරෝපීය සුදුසුකමක් ඔයාට තියෙනවා නම් අන්න ඒක ෆින්ලන්තය තුල පැහැදිලිවම පිළිගන්නවා. ඉතින් එතකොට පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒතකොට ලංකාවේ හොඳට උසස් පෙළ සමත් වෙලා ලංකාවේ පිළිගත්ත රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගත්ත කෙනාට වඩා වෙන නැත්නම් අවම A level සුදුසුකමක් යටතේ පුද්ගලික අංශයෙන් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා විදේශීය උපාධියක් ලබා ගත්ත කෙනෙක්ට ෆින්ලන්තය තුල පිළිගැනීම වැඩිද කියන ප්‍රශ්නේ එනවා. ඉතින් ඇත්තටම මෙහෙම ගැටලුවක් ප්‍රායෝගිකව මමත් දකිනවා මේ ශාස්ත්‍රය තුල ඉන්න කෙනෙක් විදිහට. ඉතින් ඒකේ පොඩි ඇත්තක් තියෙනවා. ඒකේ ඇත්තටම මෙහෙම ගැටලුවකාරී තත්වයක් තියෙනවා. හේතුව තමයි ප්‍රධානම හේතුව වෙන්නේ අර වෙන ඩිග්‍රී එකක් කරනවා නම් ප්‍රයිවට් සෙක්ටර් එකේ ඩිග්‍රී එකක් කරනවා නම් බොහෝ විට ඒක යුරෝපීය පිළිගැනීමක් තියෙන තැනකින් හරියට කරොත් ඒක ඉංග්‍රීසි මාධ්‍යයෙන්ුත් කරලා තියෙන නිසා සහ යුරෝපීය පිළිගැනීමක් තියෙන නිසා ඒ කෙනාට හම්බ වෙන ප්‍රයොරිටි එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් අන්න එතන ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ දේ හොඳට දැනගෙන ඉන්න. ඒකෙන් මම කීයටවත් අදහස් කරන්නේ නැහැ ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයක තියෙන උපාධිය ෆින්ලන්තයේදී කිසිසේත්ම පිළිගන්නේ නැහැ කියලා. නමුත් යම් අවාසිදායී තත්ත්වයක් ප්‍රායෝගිකව සිද්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඔය විදිහට ගත්තම ෆින්ලන්තයේ ඇයි ක්වොලිෆිකේෂන් තිබිලත් අපිට රැකියාව හම්බ වෙන්නේ නැත්තේ කියලා ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නට උත්තරය තමයි තරගේ වැඩි. ඇත්තම කතාව ලංකාවේ ගොඩක් අය හිතන මානසික මට්ටමත් එක්ක ෆින්ලන්තයට ආවට පස්සේ එයාලා හිතනවා ලංකාවේ අපි මෙන්න මේ වගේ එක්සිකියුටිව් මට්ටමේ ජොබ් කරා টොප් ලෙවල් ජොබ් කරා ලොකු සැලරි එකක් ගත්තා ලොකු කම්පැනි වල CEO එහෙම නැත්නම් ලොකු බැංක්ස් වල පිළිගත්ත රජයේ ආයතන වල හොඳ තැන්වල රැකියාව කරා හොඳ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා ඒ වගේම හොඳට අපිට එක්ස්පීරියන්ස් තියෙනවා
letters උත් ඔක්කොම provide කරන්න පුළුවන්. මේ ඔක්කොම තිබිලත් ඇයි අපිට හොඳ professional qualification තිබිලත් professional job එකක් ෆින්ලන්තය තුල හම්බ වෙන්නේ නැත්තේයි කියලා ගොඩක් අය අහනවා. ඉතින් ඒකට හේතුව සරලම පිළිතුර තරංගේ වැඩි. මොකද ෆින්ලන්තය තුල තියෙන මිනිස් ශ්‍රමය ගත්තට පස්සේ නැත්තම් මිනිස් ගහනයත් එක්ක ගත්තම සපයන්න තියෙන සේවා ප්‍රමාණය අඩුයි. සේවා ප්‍රමාණය අඩුයි කියලා කියන්නේ job vacancy ප්‍රමාණය අඩුයි කියන. ඉතින් job vacancy ප්‍රමාණය අඩු වෙනකොට ලොකු ප්‍රමාණයක් මේ vacancy ප්‍රමාණය ගන්න උත්සාහ කරනකොට ඒ හැමෝටම ඔයාට සමානවම හෝ ඔයාට අඩු වැඩි වශයෙන් ඒගොල්ලන්ටත් ඔයාට තියෙන සුදුසුකම්ම තියෙනවා. ඉතින් ඒ තරගකාරීත්වය වැඩි නිසා සහ vacancy ප්‍රමාණය අඩු නිසා අන්න එතන ඔයාට job එකක් හොයාගැනීමේ නැත්නම් වෘත්තීය මට්ටමේ හොඳ professional job එකක් හොයාගැනීමේ අනිවාර්ය ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟේ කාරණාව තමයි දැන් මේ කාරණාව දැනගත්ත උදවිය ඉන්නවනේ. මේ කාරණාව දැනගත්ත උදවිය සමහර අය ලංකාවෙන් ආපු අය, සමහර අය වෙනත් රටවලින් ආපු අය. ඉතින් කොහොම හරි ෆින්ලන්තය ගැන හොඳට අධ්‍යයනය කරලා එන අය ඊට කලින් කරපු රැකියාවේ ලොකු රැකියාව කරලා ලොකු සැලරි එකක් ගත්ත අය, ලොකු වැටුපක් ගත්ත අය, කිසිම පැකලීමකින් තොරව හිත හදාගෙන ආපු අය මෙහි හොඳ ක්වොලිෆිකේෂන්ස් ඉල්ලන ජොබ් වලට පවා අඩු වැටුපකින් ඇතුල් වෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. අන්න ඒකත් දැන් අලුතෙන් තියෙන ට්‍රෙන්ඩ් එකක්. ඉතින් ඒ නිසා දැන් සමහර අය හිතාවි දවර ලංකාවේ අපිට ගත්ත සැලරි එකට වඩා වැඩි සැලරි එකක් ෆින්ලන්තේ ගන්න බැරිද කියලා ගන්න පුළුවන්. නමුත් ඒක ආපු ගමන්ම එහෙම ලොකු දෙයක් බලාපොරොත්තු නොවි අර බින් මට්ටමේ ඉඳලා නැවත උත්සාහ කරනවා නම් තමන්ගේ අඩිය ෆින්ලන්තය තුල අලුතෙන් තියන්න. අන්න එහෙම අයට ඉක්මනින් සාර්ථක වීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැතුව අර ඔයාගේ මානසික මට්ටම හදාගෙන ආවොත් අපි ටිකක් හොඳ ඉහළ තලයක හිටියේ. ඉතින් ඒ වගේ ජොබ් එකක් මෙහෙ නැතුව අපිට වැඩක් නැහැ කියලා අන්න එතන ඔයාගේ පොඩි කඩාවැටීමක් වෙන්න පුළුවන්. මොකද අමතක කරන්න එපා ලංකාවේ තියෙන සංස්කෘතියවත් ලංකාවේ තියෙන රැකියාව තුළ තියෙන සංස්කෘතියවත් ෆින්ලන්තයේ ජොබ් මාකට් එක තුළ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඔයාට සිද්ධ වෙනවා කොහේ මොනව කරලාවත් ෆින්ලන්තය තුළ සාමාන්‍යයෙන් අඩු වැටුපකින් හෝ නිලයෙන් අඩු තැනකින් පටන් ගන්න. ඉතින් ඒ කාරණාවට ඔයා එකඟ වෙලා ආවොත් අන්න ඔයාට පුළුවන් පොඩි තැන ඉඳන් පටන් අරගෙන යම් කාලයක් යනකොට ෆින්ලන්තය තුළ සාර්ථක වෙන්න. ඉතින් ඒ හැර සමහර ක්‍රමවේදයන් තියෙනවා ආපු ගමම් ඉක්මනින්ම හොඳ රැකියාවලට යන්න. ඉතින් ඒවටත් විශේෂ ක්‍රම තියෙනවා. රෙකමෙන්ඩේෂන් එක ඕනි, ෆිනිෂ් ලැන්ග්වේජ් එක ඕනි, තැනකට ගිහින් කතා කරගන්න පුළුවන් වෙන්න ඕනි. ඔන්න ඔය වගේ දේවල් ගොඩක් බලපානවා එකවර හොඳ රැකියාවක් කරන්න. නමුත් බහුතරය ගැන කතා කරද්දි එහෙම රැකියාව හම්බ වෙන්නේ නැති හේතු තමයි මම ඔයත් එක්ක මේ විදිහට කතා කරන්න හිතුවේ. ඊළඟට කතා කරන්න තියෙන දෙවැනි මාතෘකාව තමයි මේ භාෂා ප්‍රශ්නය කියන එක. ලෝකේ අමාරුම භාෂා 10 අතරේ තියෙන ෆින්ලන්තයේ තියෙන මේ ෆිනිෂ් ලැන්ග්වේජ් එක ඔයාට ඉගෙන ගන්න එක ගොඩක්ම අසීරුයි කියලා මම පැහැදිලිවම දන්නවා. නමුත් දැන් වසරකට අධික කාලයක් තිස්සේ අපේ පාඨමාලාවන් ඔස්සේ එකතු වෙච්ච බොහෝ දෙනෙක් මේ වෙනකොට පාඨමාලාවන් ඉතාම සාර්ථකව සම්පූර්ණ කරලා රැකියා අවස්ථාවලට යොමු වෙලා තියෙනවා. ඉතින් ඉතාම සතුටින් ඒක මේ වීඩියෝ එක ඔස්සේ ඔයාට මතක් කරන්න මම හිතුණා. ඉතින් ඒක ඇත්තරම පුද්ගලිකව තියෙන ලොකු සතුටක්. ඉතින් ලංකාවේ කෙනෙක්ට මේ වගේ දෙයක් උදව් කරලා මේ විදිහට පාඨමාලාවක් ඉදිරිපත් කරලා ලංකාවේ අයට රැකියා අවස්ථා ලබා ගන්න මං පෙත් විවර කරන්න හැකියාව ලැබීම ගැන ඇත්තටම හොඳ පොඩි සතුටක් හිතේ තියෙනවා. ඉතින් ඒ සතුට ඔයත් එක්ක බෙදා ගන්නත් මේ වීඩියෝ එකේදී මම මතක් කරන්නේ නැහැ. ඉතින් කාරණාව තමයි වැදගත් වෙන්නේ ඊටත් වඩා මේ ෆිනිෂ් ලැන්ග්වේජ් එක හරියට ඉගෙන ගන්නකොට මේක ගොඩක් අමාරුයිනේ. ඉතින් මේ ෆිනිෂ් ලැන්ග්වේජ් එක ඊටාම අපහසුයි කියලා ඔයා අතෑරියොත් ඔයාට ෆින්ලන්තය තුළ අනිවාර්යෙන් ගමනක් යන්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ මම ප්‍රායෝගිකව දකින දෙයක් තමයි වෙන්න මේ කාරණාව. ඒ තමයි දැන් ගොඩක් අය ලංකාවේ ඉඳලා ෆින්ලන්තයට ආපු ගමන් ජොබ් හොයන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ජොබ් හොයන්න උත්සාහ කරනකොට දිගින් දිගටම මගෙත් එක වීඩියෝ වල රැඳිලා ඉඳපු කෙනෙක් නම් ඔයා පැහැදිලිව දන්නවා ෆිනිෂ් ලැන්ග්වේජ් එක නැතුව හොඳ ජොබ් එකකට යන්න බෑ. එහෙම නැත්නම් ඔයාට ක්ලීනින් ජොබ් එකක්, ඔය රෙස්ටුරන්ට් එකක පොඩි වැඩක් ඒව තමයි හම්බ වෙන්නේ. ඉතින් ඔයා ලංකාවේ ගත කරපු ජීවිතෙත් එක්ක ඒ වගේ පල්ලෙහා මට්ටමේ ජොබ් එකකින් පටන් ගන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම. ඔයා මේ ෆිනිෂ් ලැන්ග්වේජ් එක හරියට අධ්‍යයනය කරලා ආවේ නැත්තම්. ඉතින් ඒ නිසා ඔයාට පැහැදිලිවම ආරාධනා කරනවා ෆිනිෂ් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක බලලා එකතු වෙන්න කියලා ඒ සමග සම්බන්ධ වෙලා විස්තර දැන ගැනීමට ඔයාට විශේෂ හැකියාවක් තියෙනවා. මොකද මේක මම කියන්නේ දැන් ඔයා ඇවිල්ලා ඔයා දැන් ගොඩක් අය හිතනවා දැන් මම අත්දැකීම් එක බැලුවම තේරෙනවා මෙතන කොට්ටාශ කිහිපයක් ඉන්නවා.
ඒ තමයි ෆිනිෂ් ලැන්ග්වේජ් එක ලංකාවේ ඉඳලා අධ්‍යයනය කරලා ෆින්ලන්තයට ආවම සාර්ථක වෙන ප්‍රවණතාවය වැඩි. ෆින්ලන්තයට ඇවිල්ලා ෆිනිෂ් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන සාර්ථක වෙන ප්‍රවණතාවයට වඩා. ඒක මම අත්දැකීමෙන් දන්න කාරණාවක්. මොකද එහෙමයි ඉන්නවා. මොකද ප්‍රායෝගිකව කතා කරන බහුතරයකගේ සාරාංශය ගැන සලකලා බැලුවට පස්සේ සමහර අය කියනවා අපි ෆින්ලන්ඩ් ඇවිල්ලා දැන් අවුරුදු 2ක් 3ක් විතර වෙනවා. නමුත් අපිට ෆිනිෂ් ලැන්ග්වේජ් එක හරියට බෑ. තාම අපි මේ රෙස්ටුරන්ට් ජොබ් එකක් නැත්තම් ක්ලීනින් ජොබ් එකක් ගහගෙන තමයි ඉන්නේ. හැබැයි ලංකාවේ අපි මීට වඩා හොඳ ජීවිතයක් ගත කරා කියලා. ඉතින් එහෙම කතා කරන අයගෙන් මම සාමාන්‍යයෙන් ප්‍රශ්න කිහිපයක් අහන්නේ. ඔයාලගේ වයස කොහොමද? ඒ වගේම ෆිනිෂ් ලැන්ග්වේජ් එකේ ඔයාගේ තියෙන ෆ්ලුවන්සි එක කොහොමද කියන කාරණාව වගේ දේවල් තමයි අහන්නේ. මොකද මට යාගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් අදාළ වෙන්නේ නැහැ. මුල්ම අයිඩියා එක ගන්න පුද්ගලයෙක් ගැන. පුද්ගලයෙක් ගැන ෆින්ලන්තය තුළ මුල්ම අයිඩියා එක ගන්න වැදගත් වෙන්නේ එයාගේ වයස. මොකද මේ වයස අහන්න විශේෂ හේතුවක් නිසා ඒ වයසත් එක්ක ෆිනිෂ් ලැන්ග්වේජ් ඉගෙන ගැනීමේ තියෙන බාධාව අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව දකිනවා. මොකද මාත් එක්ක කුඩා වයසේ ඉඳන් ටිකක් මැදි වයසට පහු වෙනකන් ඉන්න කට්ටිය එකතු වෙලා ඉන්න නිසා පැහැදිලිව මම දකින කාරණාවක් තමයි වයසත් එක්ක මේ ලැන්ග්වේජ් එක මතක හිටින්නේ නැහැ කියන කාරණාව. ඉතින් මතක හිටින විදිහට හරියට ෆිනිෂ් ඉගෙන ගන්න කැමති අයට වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක බලලා ආදරයෙන් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මොකද ලැන්ග්වේජ් එක අනිවාර්යය කරලා තියෙනවා මේ වෙනකොට ස්පවුස්ට සහ ස්ටුඩන්ට් ෆින්ලන්තය තුළ දීර්ඝ කාලීනව වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවයක් විදිහට. ඉතින් ඒක අමතක කරන්න එපා. ඊළඟට අහන ප්‍රශ්නෙට උත්තරේ තමයි වෙන්න මේක. ප්‍රශ්නේ තමයි ගොඩක් අය අහලා තිබුණා ෆින්ලන්තයට ආවම අපිට හොඳ ජොබ් මාකට් එකක් නැත්නම් අපි මොන ක්ෂේත්‍රයේ ඉඳලා හිටියත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි කැමති අපේ ෆීල්ඩ් එක මාරු කරන්න. එහෙම මාරු කරනවා නම් ෆින්ලන්තය තුළ රැකියා අවස්ථා ලබා ගන්න ටිකක් ඉහළ ආදායමක් ලබා ගන්න ෆින්ලන්තය තුළ සාර්ථක වෙන්න සෙටල් වෙන්න මොන වගේ ශේෂ්ත්‍රයන් ඔස්සේ අපි මේ වෙනකොට එකතු වුණොත් හොඳයිද කියන කාරණාව. ඉතින් හැමදාමත් වගේ ඒ කාරණාවත් මේ වෙනකොට තියෙන අලුත් අප්ඩේට් එකත් එක්ක තාක්ෂණික අංශය ඒ කියන්නේ ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි නර්සිං ඩේ ඊට පස්සේ ගත්තොත් එහෙම කෙයාරින් සයිඩ් එකේ ජොබ්ස් මොන හරි තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් ගොඩක් හොඳයි. හැබැයි ඉතින් අර රොත්තට එකපාර ලොකු ප්‍රමාණයක් නර්සිං වලට ෆින්ලන්තයට ඇවිත් තියෙනවා. ඉතින් එහෙම නර්සිං වලට ඔයා හිතනවා නම් ලංකාවෙන් යම් ප්‍රමාණයක් ආවා කියලා ඒ වගේම තවත් රටවලින් ෆින්ලන්තයට නර්සිං වලට ඒ වගේම ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. එතකොට නර්සිං හොඳයි කියලා හිතාගෙන ෆින්ලන්තයට ආපු අයටත් මේ වෙනකොට අනිවාර්යෙන්ම ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. හේතුව තමයි නර්සිං වලට ඇවිල්ලා ආයිත් වෙනත් ශාස්ත්‍රයන් වලට මාරු වෙන අවස්ථා දැකලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි තවත් එකක් තියෙනවා මේ බිස්නස් කියන ෆීල්ඩ් එක. මොකද ෆින්ලන්තය කියලා කියන්නේ එහෙම ව්‍යාපාරික රටක් නෙමෙයි. නමුත් බිස්නස් ෆීල්ඩ් එක මැනේජ්මන්ට් කියන කාරණා පැත්තෙන් ගත්තොත් එහෙම ඒව ටිකක් අපහසුයි ෆින්ලන්තය තුළ ඔයාට සාර්ථක වෙන්න. මොකද මෙහි බිස්නස් එකක් කරන්න මෙහි බිස්නස් එකකට ඔයා ඉන්වෙස්ට් කරනවා නම් හෝ ඔයා බිස්නස් ශාස්ත්‍රයෙන් ඉගෙන ගන්නවා නම් මැනේජ්මන්ට් ශාස්ත්‍රයෙන් ඉගෙන ගන්නවා නම් අමතක කරන්න එපා ෆින්ලන්තය කියලා කියන්නේ ලෝකයේ තාක්ෂණයෙන් ඉතාම ඉදිරියෙන් ඉන්න රටක් සහ අනිත් ජාතීන්ව ටිකක් අඩුවෙන් විශ්වාස කරන රටක්. ඉතින් ඒ නිසා ඒ වගේ කාරණාත් එක්ක ප්‍රායෝගිකව ටිකක් අපහසුයි බිස්නස් මැනේජ්මන්ට් කියන දේවල් වලින් ඔයාට ඉදිරියේ සාර්ථක වෙන්න ෆින්ලන්තය තුල. ඉතින් ඒක සාමාන්‍යයෙන් ගැටලුවක් වෙනවා. මොකද ගොඩක් වෙලාවට මම දකිනවා ටිකක් වැඩි ප්‍රමාණයක් එනවා ඉන්ටර්නැෂනල් බිස්නස් කියන උපාධිය මෙහි ෆින්ලන්තය තුල හදාරන්න. ඉතින් ඒකේ ඇත්තටම පිළිගැනීම ටිකක් අඩුයි සහ ඔයා ඉන්ටර්නැෂනල් බිස්නස් වගේ දේවල් වලට ඇවිත් තියෙනවා නම් ප්‍රායෝගිකව මම දකින දෙයක් තමයි ඒ වගේ සිසුන් ෆින්ලන්තය තුළ බොහෝ වෙලාවට සාර්ථක වීමේ ප්‍රවණතාවය අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉතින් ඔයා මේ වෙනකොටත් ඉන්ටර්නැෂනල් බිස්නස් වගේ ෆීල්ඩ් එකකින් ඇවිත් ඉන්නවා නම් ටිකක් ඉතින් හිතලා බලන්න කොහොම හරි සාර්ථක වෙන්න. එහෙම එන්න බලාපොරොත්තුෙන් ඉන්න අයත් දෙපාරක් හිතන්න කියලා මම වට ආදරෙන් අතක් කරනවා. ඉතින් ඊළඟ කාරණාව තමයි මේ දැන් ඔයා ෆින්ලන්තයට ඇවිල්ලා ලක්ෂ ගාණක් වේදම් කරලා ඉගෙන ගන්න දේවල් ඇත්තටම ලංකාවේ අපේ මානසික මට්ටමින් දකිනවා නම් ඒක එච්චර වටින්නේ නැහැ. හරිද? ඉතින් ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයක් එක්ක ෆින්ලන්තයේ තියෙන අධ්‍යාපන ක්‍රමය සංසන්දනය කරොත් ලංකාවේ අපි ඉගෙන ගන්න දේවල් ප්‍රමාණය ඇත්තටම ගොඩක් වැඩි. ෆින්ලන්තයේ ඇවිල්ලා ඉගෙන ගන්න දේවල් ප්‍රමාණය ඉතාම අඩුයි. නමුත් අධික මුදලක් ෆින්ලන්තය තුළ ඔයාලට වේදම් කරන්න සිද්ධ වෙනවා এডুকেෂන් සම්බන්ධයෙන්. ඉතින් ඒක තමයි මේ වෙනකොට තියෙන ඇත්තම තත්ත්වය. මොකද දෙන ස්කෝලර්ෂිප්ස් ප්‍රමාණයත් බොහෝ වෙලාවට අඩු වෙලා තියෙනවා. හේතුව තරඟකාරීත්වය වැඩි නිසා. මොකද ඉස්සර ළමයින්ව ගෙන්න ගත්ත ස්කෝලර්ෂිප්ස් ලොකු ප්‍රමාණයක් දීලා. ඒතකොට ළමයි වැඩි වෙන්න තරඟකාරීත්වය වැඩි වෙනකොට ස්කෝලර්ෂිප්ස් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි ෆින්ලන්තයේ ඔයා උපාධියක් හරි මාස්ටර් එකක් හරි මොනම හරි හදාරලා ඔයාගේ දැන් අධ්‍යාපනය අවසන් කරා කියමුකෝ. දැන් ඔයාට ඒ ශාස්ත්‍රයෙන් රැකියාවක් ෆින්ලන්තය තුළ ගැරන්ට් කරන්න පුළුවන්ද?
කොහෙත්ම බෑ. ඒක තමයි මේ වෙනකොට තියෙන ඇත්තම කාරණාව. ෆින්ලන්තය තුල ඔයා ඩිග්‍රී එක සම්පූර්ණ කරත් යම් ශාස්ත්‍රයක් ඔස්සේ, ෆින්ලන්තය තුල ඔයා මාස්ටර් එක සම්පූර්ණ කරත් ඔයාගේ යම් ශාස්ත්‍රයක් ඔස්සේ, ඒ ශාස්ත්‍රය තුලින් හරියාකාරව, නිසියාකාරව ඒ ශාස්ත්‍රයේම රැකියාවක් වාට තියෙනවා කියලා කිසිම තැනක වාට ගැරන්ට් කරන්නේ නැහැ. ඉතින් ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනි. ඉතින් අර ටිකක් අර ශේෂත්‍රයන් වලට ඉක්මනින් හැඩ ගැහිලා. ඒ කියන්නේ IT ඉගෙන ගත්තත් මැනේජ්මන්ට් පැත්තේ ජොබ් එකක් හම්බුනත් කමක් නැහැ කරන්න හැකියාව තියෙනවා නම්. හරිද? ඒක ගැලපෙන්නේ නැහැ කියලා වට තේරෙනවා. නමුත් මම උදාහරණයක් කියන්නේ. ඉතින් IT ඩිග්‍රී එකක් තිබිලා ඔයා මැනේජ්මන්ට් පැත්තේ ජොබ් එකක් හම්බුනත් කමක් නැහැ. IT ඩිග්‍රී එකක් තිබිලා රෙස්ටුරන්ට් එකක ටිකක් හොඳ ජොබ් එකක් හම්බුනත් කමක් නැහැ. මට කරන්න පුළුවන් කියලා හිතෙන අයට අන්න ෆින්ලන්තය තුල අවස්ථාවක් තියෙනවා. ඉතින් ඇත්තටම ඕක තමයි කාරණාව. ඒ කියන්නේ ෆින්ලන්තයව ඉගෙන ගත්තා කියලා, ෆින්ලන්තය වගේ උපාධිය සම්පූර්ණ කරා කියලා ඒ ශාස්ත්‍රය තුලින් ඔයාලට රැකියාවක් අනිවාර්යෙන් හම්බ වෙනවා කියලා නියමයක් නැහැ. ඒකත් හොඳින් මතක තියාගන්න. මේක තමයි දැන් ෆින්ලන්තය තුල තියෙන තත්ත්වය. දැන් අපි හිතන්න ඕනි අපි කොහොම හරි ෆින්ලන්තය තුල රැකියාවක් ලබා ගත්තා නම් නැත්නම් රැකියාවක් ලැබෙනවා නම් වැටුප කොයි වගේ වෙයිද කියන එක. ඉතින් ෆින්ලන්තය කියන්නේ ටිකක් ටැක්ස් එක බදු වැඩි රටක් සාමාන්‍යයෙන්. එතකොට ඔයාලට ලොකු සැලරි එකක් මුලින් පෙන්නලා තිබුණාට සැලරි එක ආවට පස්සේ ඔයාලට අතර ලැබෙන ප්‍රමාණය ගොඩක් වෙලාවට භාගයක් අඩු වෙනවා. නිකන් සරලව ගත්තොත් භාගයක් අඩු වෙනවා. ඔක තමයි වෙන්නේ. ඉතින් මේ වැටුප් වැඩි නිසා ඊට පස්සේ මේ වැටුප් වලට ලැබෙන පනවන බදු වැඩි නිසා අතර ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙන නිසා ඔයාලට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම ඔයාගේ වේදන් ටික පාලනය කරගන්න. හරිද? ඉතින් අර දැක්ක ගමන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්ක ගමන් මෙතන යූරෝ ලොකු ප්‍රමාණයක මුදලක් තියෙනවා. ඔයා ඒක 300න් 350න් 360න් විතර වැඩි කළා රුපියල් ලක්ෂ ගාණක් මට සැලරි එක හම්බ වෙනවා කියලා හිතනවා. ඊට පස්සේ සැලරි එක ඇත්තටම බැංක් එකට ආවට පස්සේ ඒකට භාගයක්වත් අඩු වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒකට හේතුව අර ටැක්ස් කියන කාරණාව. ඉතින් ෆින්ලන්තය කියන්නේ ඊටාම හොඳින් ටැක්ස් ක්‍රියාත්මක වෙන රටක්. ඒ ටැක්ස් එකෙන් ෆින්ලන්තයේ රජය විසින් ලොකු වැඩ කොටසක් කරනවා. ඒක කවදාවත් ලංකාව තුල නම් මම දැකලා නැහැ. ලංකාවේ ටැක්ස් එකෙන් ලංකාවේ ඇත්තටම ජනතාවට ඒ වගේ හොඳ සේවාවක් රජය විසින් සිද්ධ වෙනවා. රජය මොකක් වුණත්. නමුත් ෆින්ලන්තය තුල අධික ටැක්ස් එකක් ගන්නවා වගේම රජයෙන් ඒ ටැක්ස් එක වේදම් කරනවා. ඇත්තටම මිනිස්සු ජීවත් වෙන අපිට පේනවා මේ ටැක්ස් එකෙන් තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. මේ රට මේ විදිහට පවත්වාගෙන යන ටැක්ස් එකෙන් කියන එක ඉතාලම හොඳට පැහැදිලිව පේනවා. ඉතින් ඒ කොහොම වුණත් ඔයා හිතන්නේ ඔයා ගැන නිසා ඒක මම පැහැදිලිව දන්න නිසා කියන තියෙන කාරණාව තමයි ලොකු මුදලක් අපි ඇඩ්වර්ටයිස්මන්ට් වල දැක්කත් ෆින්ලන්තයේ ජොබ් වේකන්සිස් වල අතර ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඒකත් හොඳින් මතක තියාගන්න කියන කාරණාව අනිවාර්යෙන් මතක් කරන්න වෙනවා. ෆින්ලන්තය ගැන කතා කරනකොට ඊළඟට කතා කරන්න සිද්ධ වෙනම දෙයක් තමයි මම කලිනුත් මම මේ වීඩියෝස් වල සඳහන් කරපු දෙයක්. නමුත් මේ වීඩියෝ එකෙත් මම ඔයාලට සමරයිස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අර work life balance ජීවන රටාවක් තමයි ෆින්ලන්තය තුල තියෙන්නේ. ඉතින් එතකොට ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ෆින්ලන්තයට ආවට පස්සේ ඔයාලට වැඩ කරන්න හම්බ වෙන්නේ සතියට පැය 30ක් වගේ. නමුත් මම දැකලා නැහැ හරියටම සතියට පැය 30ක් වැඩ කරන්න හම්බ වෙන ශිෂ්‍යයෝ. ඊටාම කලාතුරකින් තමයි එහෙම ඉන්නේ. ඒකට හේතුව තමයි ඔයා এডুকেෂන් එකට මූලිකත්වය දෙන්න ඕනේ. අර පැය 30 කොහොම හරි වැඩ කරලා මම සල්ලි හොයාගෙන ඊළඟ සෙමිස්ටර් එකට සල්ලි එකතු කරගන්නවා කියන මානසික මට්ටම තියාගෙන එන්නේ නැතුව සල්ලි යම් ප්‍රමාණයක් ඊළඟ සෙමිස්ටර් එකට ඊළඟ අවුරුද්දට සල්ලි එකතු කරගෙන ආවොත් අන්න ඔයාලට ෆින්ලන්තය තුළ සාර්ථක වීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැති වුණොත් එහෙමවත් දිගටම එකින් දිගට වැඩ කරන්න ගියොත් පැය ගාන ඉක්මව වැඩ කරන්න ගියොත් අනිවාර්යයෙන්ම ඔයාලට ප්‍රශ්න ලොකු ප්‍රමාණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක අනිවාර්යෙන්ම ඉමිග්‍රේෂන් එකෙන් ට්‍රැක් කරනවා. අනිවාර්යෙන්ම ඒක යුනිවර්සිටි එකට දැනුවත් කරනවා. ඒතකොට යුනිවර්සිටි එකේ තියෙන අසයින්මන්ට්ස්, එක්සෑම්ස් මොන හරි තියෙනවා නම් ඒවා මගේ අරින්න පුළුවන්. ඩියු ඩේට්ස් මගේ අරින්න පුළුවන්. ඔයා අර කබලෙන් ලිපට වැටෙනවා කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මොකද මම ලොකු ප්‍රමාණයක් ලංකාවේ ස්ටුඩන්ට්ස්ලා ওই තත්ත්වෙට මුහුණ දෙනවා. ප්‍රායෝගිකව දැකලා තියෙන නිසා වට ආදරෙන් මතක් කරන්නේ මේ work life balance එක ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අනිවාර්යෙන් හරියට මේන්ටේන් කරගන්න අමාරුවෙන් හරි තමන්ගේ ස්ටඩීස් ටික ඉක්මනින් ඉවර කරගන්න අර මුදල් හම්බ කරන එකට මූලිකත්වය දෙන්න උත්සාහ කරන්නේ නැතුව සල්ලි ටික හරියට හදාගෙන යන්න උත්සාහ කරන්න ඔය අලුතෙන් ෆින්ලන්තයට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මුදල් ගැන කතා කරපු නිසා ඊළඟට කියන්න ඕනේ ෆින්ලන්තයේ ලිවිං කොස්ට් එක නම් සෑහෙන වැඩි ලංකාවට වඩා. ඉතින් ලංකාවේ රුපියල් වලින් ෆින්ලන්තය තුළ ඔයා වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් යූරෝ විදිහට ඔයා සෑහෙන අපහසුතාවයකටපත් වෙනවා. අධික පසුබෑමකට ලක් වෙනවා. ඇයි මං ෆින්ලන්තයට ආවේ අපරාධේ මම මේ ෆින්ලන්තයට එන්න ගත්ත තීරණය කියලා අනිවාර්යෙන්ම මාස 3ක් ඇතුළත පසුතැවීමට ලක් වෙනවා. ඒක අත්දැකීමෙන් මං කියන්නේ මොකද ලොකු පිරිසක් ඒ වගේ මගෙත් එක්ක කතා බහ කරලා එයාලගේ අත්දැකීම් බෙදාගෙන තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයා ලංකාවේ බොහෝ දෙනෙක් කරපු නැති දෙයක් තමයි
තමන්ගේ ඉන්න ගෙදරට මුදල් ගෙවනවා කියන එක. ඒ කියන්නේ රෙන්ට් එක ගෙවනවා කියන එක. හරිද? ඉතින් ලංකාවේ ඉඳලා ෆින්ලන්තයට එන 99%ක් දෙනාම තම තමන්ගේ ගෙවල් වල තමන්ගේ දෙමව්පියන්ගේ ගෙවල් වල හස්බන්ඩ්ගේ ගෙදර නැත්නම් වයිෆ්ගේ ගෙදර ඉඳපු අය. ඉතින් ඒවට රෙන්ට් එක ගෙව්වේ නැහැ. නමුත් ඔයා ෆින්ලන්තයට ආවම ආපු මාසෙ ඉඳන්ම හැමදාම ඔයාට සිද්ධ වෙනවා. හැම මාසෙම සිද්ධ වෙනවා ලොකු රෙන්ට් එකක් ගෙවන්න ඔයාගේ අපාර්ට්මන්ට් එකට. ඉතින් ඒක අනිවාර්යෙන් ගෙවන්න සිද්ධ වෙනවා. හරිද? ඉතින් ඒක ලොකු ප්‍රමාණයක්. ඒතර ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආවමත් සාමාන්‍ය යූරෝ 330ක් විතර ගෙවන්න වෙනවා. ෆැමිලි එකක් වගේ නම් මේ වෙනකොට බෙනිෆිට්ස් එහෙම ලොකු ප්‍රමාණයක් අයින් කරලා තියෙන්නේ. හවුසින් බෙනිෆිට්ස් වෙන්න පුළුවන්, අන්එම්ප්ලොයිමන්ට් බෙනිෆිට්ස් වෙන්න පුළුවන්. ඒවා ලැබෙයිද නොලැබෙයිද කියලා කියන්න බෑ. ඉතින් මේ යන තත්ත්වයේ හැටියට ඒවා ගොඩක් දුරට කප්පාදු වෙමින් පවතින නිසා ඉතින් අර බෙනිෆිට්ස් බලාගෙන ෆින්ලන්තයට ආපු කාලේ දැන් ඉවරයි කියන කාරණාව වට මතක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් සමහර කෙනෙකුට බෙනිෆිට් ලැබෙනකොට තව කෙනෙකුට බෙනිෆිට් ලැබෙන්නේ නැහැ. ඒක එක්තරා විදිහක දෛවයේ කොටසක් විදිහට තමයි මම නම් දකින්නේ. ඉතින් ඒක අපිට පාලනය කරන්න හැකියාවක් නැති නිසා ඒ ගැන ලොකු හෝප්ස් තියාගෙන නැත්තම් බෙනිෆිට්ස් ගැන ලොකු හෝප්ස් තියාගෙන ෆින්ලන්තයට එන්න එපා කියලා මම ඔයාලට අතරේ මතක් කරනවා. මොකද ඉදිරියේදී තවත් ඔයාලට අපහසුතාවයන් වලට මුහුණ දෙන්න සිද්ධ වේවි. මේ කාරණාව හිතේ තියාගෙන ආවේ නැත්තම්. ඉතින් මේ ලිවිං කොස්ට් එක ගැන කතා කරද්දී ඔයගේ අපාර්ට්මන්ට් රෙන්ට් එක ලොකු රෙන්ට් එකක් ගෙවන්න වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් ඊළඟට අපිට යන්නේ කෑම බීම වලට වියදන්නේ. ඉතින් කෑම බීම වලට යන වියදම් වලට ගත්තට පස්සේ මෙහි සාමාන්‍යයෙන් ග්‍රොසරි කොස්ට් එක ගොඩක් වැඩි. ඒ කියන්නේ මෙහි සුපර් මාකට් කොස්ට් එක ගොඩක් වැඩි. සුපර් මාකට් වල තියෙන භාණ්ඩ වල ප්‍රමිතිය ගැන කතා කරන්න දෙයක් නැහැ. ඊටාම හොඳ ක්වොලිටි භාණ්ඩ තියෙන ආහාර පාන වල කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අමතරව මේකට යන වියදම තමයි ලංකාවේ අපිට බොහෝ සෙයින් සලකන්න සිද්ධ වෙන්නේ. වියදම ගොඩක් වැඩි. ඉතින් ඒ ටික හොඳට පරිපාලනය කරගත්තොත් ඔයාලට ගොඩ යාමක් තියෙනවා. එහෙම නැතුනොත් ලිවිං කොස්ට් එක ෆින්ලන්තය තුල ගොඩක්ම වැඩි. ඊළඟ කාරණාව අපිට තුන්වෙනියට ගොඩක්ම වියදන යන දේ තමයි ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන එක, ගමනාගමනය කියන එක. ඉතින් මේ ට්‍රාන්ස්පෝර්ටේෂන් වියදමත් ගොඩක් වැඩි. ඉතින් ස්ටුඩන්ට්ස්ලාට නම් බස් කාඩ් එකක් ගන්න පුළුවන්, නැත්නම් ෆුඩ් සයිකලයක් ගන්න පුළුවන්, ස්කූටර් එකක් ගන්න පුළුවන්, හැකියාව තියෙනවා නම් කාර් එකක් ගන්නත් පුළුවන්. මොකද එහෙ කිසිම බාධාවක් නැහැ ෆින්ලන්තය තුල. ඔයාලට සල්ලි තියෙනවා නම් ඔය ඕනම දෙයක් ආපු ගමන් උනත් ගන්න හැකියාව තියෙනවා. නමුත් බහුතරය ගැන අවධානය යොමු කරොත් එහෙම ලොකු සල්ලියක් තියාගෙන ෆින්ලන්තයට එන අය අඩුයි ඉතින්. හරිද? එන්නේ ගොඩ යන ජීවිතේ ගොඩ ගිය මිනිස්සු ෆින්ලන්තයට එනවා නෙමෙයි. එහෙම එන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. ෆින්ලන්තයට එන්නේ ජීවිතේ ගොඩ දා ගන්න. ඒ කියන්නේ සල්ලි ලොකු ප්‍රමාණයක් තියාගෙන එන අය නෙමෙයි ෆින්ලන්තයට එන්නේ. සාමාන්‍ය පවුල් වල අය තමයි ලංකාවේ ඉඳලා ෆින්ලන්තයට එන්නේ. ඉතින් ඒ නිසා මේ කියපු බිල්ඩින් රෙන්ට් එක ඊට පස්සේ ආහාර සඳහා යන වේදම් ටික සහ ගමනාගමනයේ කියන යන වේදම් ටික තමයි ප්‍රධාන වේදම් ටික. ඔයාගේ යුනිවර්සිටි ෆී එකට අමතරව. ඉතින් ඒ ගැන හොඳ සැලකිල්ලක් දක්වලා හොඳ දෙක කළමනාකරණය කරගත්තොත් ඔයාට යම් තාක් දුරට හරි මේ ලිවිං කොස්ට් එක පාලනය කරගැනීමේ හැකියාවක් ෆින්ලන්තය තුළ තියාගන්න පුළුවන්. මේ වෙනකොට බොහෝ දෙනෙක් මුහුණ පාලා තියෙන ගැටලුවක් තමයි ෆින්ලන්තයට එන්න අයදුම් කරලා තාම වීසා හම්බ වෙලා නැහැ කියන කාරණාව, මේ වීසා ස්ට්‍රෙස් කියන ප්‍රශ්නේ. හරිද? එතකොට මේ වීසා අපි ඇප්ලයි කරාට පස්සේ අපිට වීසා හම්බ වෙන්න කොච්චර කල් යයිද කියන කාරණාවට එහෙම කාටවත් නිශ්චිත උත්තරයක් දෙන්න බෑ. ඉතින් ඒක තමයි මේ වෙනකොට තියෙන තත්ත්වය. ඔයාගේ ඩොකියුමන්ට්ස් වල තියෙන ප්‍රශ්න, ඩොකියුමන්ට්ස් වල තියෙන කම්ප්ලෙක්ස් ගතිය ගොඩක් වැඩි මම පුද්ගලිකව දකින විදිහට. ඒ කියන්නේ ඔයා අපි සරල උදාහරණයක් ගත්තොත් ඔයා යුනිවර්සිටි පේමන්ට් එක කරනකොට යුනිවර්සිටි පේමන්ට් එක මුදල් වලින් කරනවා. ඒක හරි. ඒ මුදල් ඔයාට හම්බුනේ කොහොමද කියලා හෙව්වට පස්සේ ඔයාට ඒක සාධාරණ ඩොකියුමන්ට් එකක් දෙන්න හැකියාවක් තියෙනවා. ඊළඟට අපි ගත්තොත් සරලව ෂෝ මනි එක. හරිද? මේ ෂෝ මනි එක ගැන කතා කරොත් එimhe ෂෝ මනි එක ඔයාට හම්බුනේ කොහොමද? ඒ ෂෝ මනි එකට හම්බෙච්ච මුදල් සහ ඔයා අතර තියෙන සම්බන්ධය. කියන්නේ තමන් උපයපු මුදල්ද, තමන්ගේ දෙමව්පියන්ගෙන් හම්බෙච්ච මුදල්ද, එහෙම නැත්නම් ඔයාගේ තිබිච්ච දේපලක්, ඒ කියන්නේ වගේ ඉඩමක් හරි වාහනයක් හරි විකුණලා හම්බෙච්ච සල්ලිද? ඔන්න ඔය දේවල් ලංකාවේ අය විදිහට අර ෆින්ලන්තේ ඉමිග්‍රේෂන් එකට ලබා දෙන ඩොකියුමන්ට්ස් වල සංකීර්ණභාවය ගොඩක් වැඩි. හරිද? ඉතින් ගොඩක් අය කියන මේ නීත්‍යානුකූල මුදල් අපි නීත්‍යානුකූල විදිහට තමයි අපේ ඉඩම සෙල් කරේ, නීත්‍යානුකූල විදිහට තමයි අපේ කාර් එක සෙල් කරේ. මේවා බොරු ඩොකියුමන්ට්, මේවා ෆේක් ඩොකියුමන්ට් හදපුවා නෙමෙයි. මේ බැංක් ස්ටේට්මන්ට් ඇත්ත. ඒත් අපිට මාස ගාණක් ගිහිල්ලත් අපේ වීසා එක ඩිසිෂන් එක ආවේ නැහැ කියන කාරණාව යාලා මතක් කරනවා. හරිද? ඉතින් ඒකට හේතුව දැන් ඔයා ලංකාවේ ඇහෙන් මේක දිහා බැලුවොත් තමයි ඔය ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒකට හේතුව තමයි ඉතින් ලංකාවේ ඩොකියුමන්ට්ස් වල තියෙන කම්ප්ලෙක්ස් ගතිය ෆින්ලන්තේ ඉන්න ඉමිග්‍රේෂන් එක දකින්න එහෙම ලොකුවට කැමති නැහැ. මොකද ඔයා දෙන ඩොකියුමන්ට්ස් වල සංකීර්ණතාවය වැඩි වෙනකොට මේක අම්මගේ තාත්තගේ අයියාගේ අක්කාගේ නෑදෑ කෙනෙක්ගේ වයිෆ්ගේ තාත්තගේ ඔය වගේ ලොකු ඩොකියුමන්ට්ස් ප්‍රමාණයක් දෙන්න ඔයා උත්සාහ කරනකොට ඔයා නිකමට හිතලා බැලුවොත් මේගොල්ලෝ කොහොමද ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික සත්‍යයි කියලා පිළිගන්නේ? හරිද? ඉතින් ඔයා ඒකට සීල් ගහලා ලංකාවේ විදිහට නීත්‍යානුකූල විදිහට ඔයා ඩොකියුමන්ට්ස් ඉදිරිපත් කරත් මේගොල්ලෝ කොහොමද ඒක නීත්‍යානුකූල විදිහට දකින්නේ කියන කාරණාව ගැන ඔයාලට සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ ඩොකියුමන්ට් වල තියෙන සංකීර්ණභාවය
නිසා ඔයාගේ වීසා එක පරක්කු වෙනවා. ඉතින් එහෙම නැතුව සරලවම ඩොකියුමන්ට්ස් දෙන්න පුළුවන් නම් මේ මම හම්බ කරපු සල්ලි මගේ බිස්නස් එකෙන් හෝ මගේ රැකියාවෙන් කියලා අන්න ඔයාලට ෂණිකව වීසා හම්බ වෙනවා. මොකද පුද්ගලිකව මම අත්දැකීම දන්න කාරණාවක් තමයි ওই කාරණාව. ඒ කියන්නේ සල්ලි පෙන්නන සෝසස් වල source of funds කියන එකේ තියෙන සංකීර්ණතාවය මත ඔයාලට වීසා හම්බ වෙන ගතවන කාලය ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. මේ වෙනකොට ඔයාලට වීසා ලැබෙයිද නොලැබෙයිද කියලා ලොකු නැත්නම් ලොකු බයක ඉන්න ලොකු ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. මොකද මේ ජනවාරි මාසේ VFS ඔෆිස් එකට ගිහිල්ලා ඉන්ටර්විව් ගිහිල්ලා දැන් මේ අවුරුද්ද අවසාන වෙන්නත් කිට්ටුයි. තාම කිසිම ඩිසිෂන් එකක් නැති ලොකු ප්‍රමාණයක් මේ වීඩියෝ එක බලනවා කියලා මම දන්නවා. ඉතින් ඔයා source of funds පෙන්නපු විදිහ වීඩියෝ එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට ඔයාලට දැනගන්න ලැබෙවි. ඒ වගේ තව කී දහහක් ඉන්නවද ඩොකියුමන්ට්ස් වල සංකීර්ණතාවය නිසා වීසා එන්න පරක්කු වෙච්ච කියලා. ඊට අමතරව තවත් මතක් කරන්න ඕන කාරණාවක් තමයි ෆින්ලන්තයේ තියෙන මේ බියුරෝක්‍රසි කියන ක්‍රමවේදයත් එක්ක මේ ඩොකියුමන්ට්ස් වල තියෙන ප්‍රශ්නත් එක්ක නැත්නම් මේ කේලා එක ගැන කතා කරද්දි නැත්නම් රෙසිඩන්ස් පර්මිට් එක ගැන කතා කරද්දි මෙහි තියෙන රෙජිස්ට්‍රේෂන්ස් ගැන කතා කරද්දි ඉතින් මේ දේවල් ගැන කතා කරද්දි චුට්ටක් මතක් කරන්න ඕන කාරණාවක් තමයි මෙහි ටිකක් වැඩ ස්ලෝ මෝෂන් තමයි සිද්ධ වෙන්නේ අර ලංකාවේ නම් අපිට කීයක් හරි දීලා මේක ඉක්මනින් කරගන්න පුළුවන් තත්වයක් තියෙනවනේ හරිද දැන් මෙහි එහෙම ක්‍රමවේදයක් නැහැ ඒක සමහරුන්ට ඒක රුස්සන්නේ නැහැ හරිද කීයක් හරි දීලා මේක ඉක්මනින් කරගන්න තිබ්බනම් හොඳයි කියන මානසික මට්ටමේ ලංකාවේ බොහෝ දෙනෙක් ඉන්නවා ඒ ලංකාවේ සිස්ටම් එක නමුත් ෆින්ලන්තයේ සිස්ටම් එක නෙමෙයි ඔයාලට සමහර විට මේ කියලා ඩිසිෂන් එකේ එන්න මාස ගාණක් ගත වෙන්න පුළුවන්. හරිද? දැන් ඔයාලට දැන් රෙසිඩන්ස් පර්මිට් එකේ එන්නත් ලොකු කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම ෆින්ලන්තයට ආවට පස්සේ ඔයාගේ රෙජිස්ට්‍රේෂන් කටයුතු වලට ලියාපදිංචි පේපර් වර්ක් වලට ලොකු කාලයක් ගත වෙන්න පුළුවන්. ඉතින් ඒක මේ රටේ හැටි මේ රට ටිකක් ස්ලෝ මෝෂන් යන්නේ. ඒක පොඩ්ඩක් හිතේ තියාගෙන ඉන්න. මොකද ආවට පස්සේ බයිනවට වඩා මට මේකට මෙච්චර කල් ගියා. අරයට ඉක්මනින් ආව කො මට හම්බුන්නේ නැහැ කියන මැසිවිල්ල නගන්න එපා. මේක රටේ ක්‍රමවේදේ හැටි කියන කාරණාව පොඩ්ඩක් ඔළුවේ තියාගන්න කියලාත් ඔයාලට මතක් කරන්න කැමතියි. ලංකාවට සාපේක්ෂව ෆින්ලන්තයට එන ඔයාගේ වයසත් එක්ක සහ ඔයාගේ තාක්ෂණික දැනුමත් එක්ක සටන් වදින කෙනෙක් වෙන්න ඕනි. දැන් තරුණ පරම්පරාව නම් අනිවාර්යයෙන්ම තාක්ෂණයත් එක්ක ඉන්න එක කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඔයා සාමාන්‍යයෙන් අවුරුදු 45 55 60 වගේ හෝ ඊට වඩා වැඩි කෙනෙක් නම් දෙමව්පිය විදිහට ඔයාලා ෆින්ලන්තයට එනකොට ෆින්ලන්තේ හැමදේම ඩිජිටල් තාක්ෂණයත් එක්ක යන්නේ. ඒ කියන්නේ හැමදේම ඔන්ලයින් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාට මම අනිවාර්යෙන් මතක් කරනවා මේ පරිගණක එක්ක වැඩ කරන්න තාක්ෂණික දේවල් එක්ක වැඩ කරන්න අනිවාර්යයෙන්ම පොඩ්ඩක් හුරු වෙන්න සිද්ධ වෙනවා. තමන්ගේ ළමයින්ගෙන් හරි මේ දේවල් අහගෙන හරි අනිවාර්යයෙන්ම මේ දේවල් වලට පුරුදු වෙලා ඉන්න. එහෙම නැති වුණොත් මෙහි අර කෝල් එකක් දීලා වැඩක් කරගන්න, තැනකට ගිහිල්ලා කතා කරලා වැඩක් කරගන්න කියන concept එක ෆින්ලන්තේ තුල ටිකක් අඩුවෙන් දකින්න ලැබෙන. ඔයා ගියත් ඒගොල්ලෝ කියන අපොයින්ට්මන්ට් එකක් දාලා එන්න කියලා. ඉතින් අපොයින්ට්මන්ට් එක දාන්න වෙන්නේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක අන්තර්ජාලයත් එක්ක. ඉතින් මේක මම චුට්ටක් මතක් කරන්න හිතුවේ. ලංකාවේ තාක්ෂණික ශේෂත්‍රයට කිසිම සම්බන්ධයක් නැති පවුලේ හැමෝම කිසිම සම්බන්ධයක් නැති ෆැමිලි ෆින්ලන්තයට ආවම මේ දේවල් ටිකක් කටුක විදිහට අපහසු විදිහට මේව අමාරු කාරණා විදිහට දකින්න අයියෝ මේක හරි කරදරයක් නේ හැම එකටම ඇප් එකක් ඕනේ මේක මොකක්ද මේ කොහොමද මේ ඇප් කරගන්නේ කියලා ටිකක් අර මුහුණ දෙන ගැටලු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් එහෙම සුළු පිරිසකුත් ඉන්න නිසා මම ඒ කාරණා මතක් කරේ. ඒ දේවල් හොඳින් අධ්‍යයනය කරලා ෆින්ලන්තයට එන්න. මොකද මෙහි හැමදේම ටෙක්නොලොජි එකත් එක්ක ගත වෙන නිසා. ඉතින් ඒක ඇත්තටම හුරු වුණාම පහසුයි කාටවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් ඒ කාරණාව හොඳින් මතක තියාගන්න කියලාත් ඔයාලට මතක් කරනවා. මේ ගත වෙන කාලය වින්ටර් එක නිසා චුට්ටක් ඒ ගැනත් කියන්න හිතුණා ටික ටික සීතල වැඩි වෙන කාල සීමාවක් නිසා මේ කෝල්ඩ් ක්ලයිමේට් එක නිසා අනිවාර්යයෙන්ම ඔයාලට සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. හැම වියලනවා කියන එකනේ. සමේ තියෙන තෙතමනේ ඊටාම ඉක්මනින් අඩු වෙනවා. ඊට පස්සේ විවිධ රෑෂස් වගේ වෙන්න පුළුවන්. සීතලට එක එක ගැටලු එක එක්කෙනාට එන්න පුළුවන්. විවිධ ගැටලු වෙන්න පුළුවන්. සන්ධි වේදනා ඔය වගේ ගොඩක් ප්‍රශ්න එනවා. ඒතර ස්කින් එකේ ගැටලු වෙන්න පුළුවන්, ෆ්ලූ එක වෙන්න පුළුවන්, ජොයින්ට් පේන්ස් වෙන්න පුළුවන්, මසල් පේන් වෙන්න පුළුවන්. නේ කටවල් පැලෙනවා, නහයෙන් ලේ එනවා. ඉතින් මේ වගේ අර විවිධ ගැටලු විවිධ අයට විවිධාකාරයෙන් බලපාන්න පුළුවන්. ඔයාගේ තියෙන දැන් තියෙන සෞඛ්‍ය මට්ටමත් එක්ක, දැන්ට ඔයාලට තියෙන ලෙඩ රෝගත් එක්ක, නිදාගත රෝග මෙහි හැම උස්සන්න වෙන්නත් පුළුවන්. ඉතින් මේ දේවල් වලට කල්තියා ලෑස්තිලා එන්න හැකියාවක් තියෙනවා නම් විශේෂයෙන් මේක මතක් කරනවා. පුළුවන් තරම් බෙහෙත් ටික ලංකාවෙන් අරගෙන එන්න. ෆින්ලන්තයට ඇවිල්ලා මම මේ ලෙඩේ හොඳ කරගන්නවා කියන තැන කිසිසේත්ම ඉන්න එපා කියලා ඔයාලට තරේ මතක් කරනවා. මොකද ෆින්ලන්තයට ආපු ගමන් ඔයාලට මේ දේවල් කරගන්න හැකියාවක් නැහැ. සමහර විට ඔයාලට ලංකාවේ බෙහෙත් වලටම හුරු වෙච්ච කෙනෙක්ට මෙහි බෙහෙත් ගැලපෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒක එයාගේ තියෙන ක්‍රමවේදයත් එක්ක තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඒක මට හරියටම කියන්න බෑ. පොදුවේ හැමෝටම දෙන්න තියෙන පිළිතුර තමයි
ඔයාට මොන හරි රෝගී තත්ත්වයක් තියෙනවා නම් හෝ මොන හරි එහෙම අවශ්‍ය වෙයි කියලා හිතෙනවා නම් ඒ සියලුම බෙහෙත් ටික ලංකාවෙන් ෆින්ලන්තයට මාස 6කට හෝ අවුරුද්දකට හරි අරගෙන එන්න එක්ස්පයර් ඩේට් එක අනිවාර්යෙන් චෙක් කරලා මෙහි ඇවිල්ලා ඕක කරන්න ගියොත් ඔයා ටිකක් අමාරුයි වැටෙනවා. මොකද කාලයක් මෙහි ඉන්නකොට මෙහි බෙහෙත් වලට ක්‍රමක්‍රමයෙන් හුරු වෙන්න පුළුවන්. ආපු ගමන් මම මෙහෙන් බෙහෙත් ටික ගන්නවා ෆින්ලන්තයේ තමයි හොඳම බෙහෙත් තියෙන්නේ. ලංකාවෙන් මොකටද මම නරක බෙහෙත් අරගෙන යන්නේ කියලා හිතන්න එපා. ඒ කතාව ඇත්ත. නමුත් ඔයාට ඒකට හැඩ ගහන්න යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා තරේ මතක් කරන අවශ්‍ය සියලුම මෙඩිකේෂන්ස් ටික ෆින්ලන්තයට එනකොට ලංකාවෙන් අරගෙන එන්න. වින්ටර් එක ගැන චුට්ටක් කතා කරන්න ගත්ත නිසා ඊළඟට තවත් මේකේ ඊළඟ කොටස මම මතක් කරොත් එහෙම ඒ තමයි දැන් මේ කාල සීමාව පටන් ගත්තට පස්සේ මේ නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ ওই කාල සීමාව ඉදිරියට එනකොට ටිකක් ලොන් ඩාර්ක් සීසන් එකක් තමයි එන්නේ. ටිකක් අඳුරු කාල සීමාවක් එනවා. ටිකක් වැඩිපුර මාස ගණනාවක් එක දිගට. එතකොට ඔයාගේ මානසික සෞඛ්‍ය පහළ මට්ටමට අනිවාර්යෙන් යනවා. ඒක එහෙම නොවෙන්න ඔයාගේ අතේ මුදල් තියෙන්න ඕනි, කෑම බීම ටික තියෙන්න ඕනි. ඔයාගේ අධ්‍යාපන කටයුතු ටික හරියට සාර්ථකව කරගෙන යන්න ඕනි. ඉතින් ඔයාගේ ශරීර සෞඛ්‍යය ගැන ඔයා හොඳ අවධානයක් යොමු කරන්න ඕනි. ඉතින් ඒ නිසා මේ අර එළියට යනවා නම් ටිකක් ඔයා සූදානම් පිට යනවා නම් ගොඩක් හොඳයි. ඒකට ඔයාලා දීර්ඝ කාලිනව ඇති වෙන්න තියෙන මානසික ගැටලු සහ ශාරීරික ගැටලු අවම කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකත් ඔයා මතක තියාගන්න. සෞඛ්‍ය තමයි කොහෙ ගියත් අපි අංක 1ට තියාගන්න ඕනි. මොකද ෆින්ලන්තය තුල සෞඛ්‍ය සේවාව සඳහා වට ලොකු මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඔයාගේ සුළු අතපසුවීමකින්. ඉතින් ඒ නිසා ඒක අමතක කරන්න එපා. අනිවාර්යයෙන් මේ කාරණාව හිතේ තියාගන්න. එළියට යනකොට ඔයා ප්‍රොපර් ඇඳුම් ටික ඇඳගෙන ඇඳගෙන ගියොත් ඔයාට කිසිම ගැටලුවක් නැතුව දීර්ඝ කාලිනව ෆින්ලන්තය තුළ හොඳින් ජීවත් වීමේ හැකියාවක් තියෙනවා. මේ කාරණාවත් එක්කම මතක් කරන්න ඕනි තවත් දෙයක් තමයි මේ සූර්යාලෝකය දැන් අඩුයිනේ. ඔයාට පේනවා දැන් දවල් 12ටත් ෆින්ලන්තයේ කළුවරයි. ඉදිරියේදී එහෙම තමයි දිගටම මාස ගණනාවක් යනකම් තියෙන්නේ. ඒතරවට අවශ්‍ය විටමින් D ප්‍රමාණය අනිවාර්යෙන් ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විටමින් D ප්‍රමාණය ඔයාට දිනපතා ගන්න සිද්ධ වේවි. ඉතින් ඔයාට ඒකට මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම වෛද්‍යවරයෙක් නොවන නිසා. ඉතින් ඔයා ඒක ලංකාවේ හොඳ ඔයාගේ පවුලේ වෛද්‍යවරයෙක් හරි හම්බ වෙලා කියන්න මම ෆින්ලන්තයට යනවා. මෙන්න මෙහෙම කාල සීමාවක් මට ගත කරන්න සිද්ධ වෙනවා. මේ කාල සීමාවට මට විටමින් ගැනීමේ අවශ්‍යතාවය මගේ තියෙන ශරීර සෞඛ්‍යයත් එක්ක කොයි වගේ වෙනවද කියලා ඒ දොස්තර නැත්නම් වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අදාළ විටමින් ප්‍රමාණය විටමින් D ප්‍රමාණය විශේෂයෙන්ම අරගෙන එන්න සහ ඔයාට වෙන විටමින් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒවත් අනිවාර්යෙන් අරගෙන එන්න. ආවට පස්සේ ෆින්ලන්තයට ඔයාට ඒ දේවල් ගන්න පුළුවන්. නමුත් පහසුම දේ ලංකාවෙන් අරගෙන එන එක. ෆින්ලන්තය තුල මේ කියන සෞඛ්‍ය ගැටලුත් එක්ක ඔයාට එන ඊළඟ ප්‍රශ්නේ තමයි ෆින්ලන්තය තුල ඔයාට සිද්ධ වෙන මේ හුදකලා වීම loneliness නැත්නම් isolation කියන කාරණාව. ඉතින් ලංකාවේ යම් ප්‍රමාණයක් ෆින්ලන්තය තුල ඕනෑම නගරයක මේ වෙනකොට ඉන්නවා. ඉතින් ඔයාට එහෙම කට්ටියත් එක්ක එකතු වෙලා ජීවත් වෙන්න කැමති කෙනෙක් නම් මෙහෙම විවිධ සංගම් මේ වෙනකොට ෆින්ලන්තය තුල හැම සිටි එකකින් වගේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔයාට හැකියාවක් තියෙනවා මේ කුඩාය කණ්ඩායමක් එකතු වෙලා අලුතෙන් යාළුවෝ ලංකාවේ අය ෆින්ලන්තය තුල හදාගන්න. ඉතින් ඒ කාරණාත් එක්ක ඔයාට හැකියාවක් තියෙනවා මේ තනිකම හොදකලා වීම කියන එක ෆින්ලන්තය තුල යම් තාක් දුරට හරි අවම කරගන්න. ඉතින් ඒක මම ඔයාට රෙකමන්ඩ් කරනවද නැද්ද කියන එක නෙමෙයි තීරණය වෙන්නේ. තමන්ගේ තියෙන සමාජීය බව නැත්නම් තමන් සමාජයට කොච්චර යොමු වෙනවද කියන කාරණාවත් එක්ක තමයි රඳාපවතින. ඉතින් එහෙම සංගම් ෆින්ලන්තේ හැම සිටි එකම තියෙන හින්දා කැමති අයට ඒවට සම්බන්ධ වෙලා තමන්ගේ තියෙන ගැටලු ඒ අයත් එක්ක තමන්ට වඩා කලින් ආපු අයත් එක්ක කතා කරලා ඒ ගැටලු निराකරණය කරගන්න යම් හරි උදව්වක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ වෙනකොට තමන්ට කලින් ෆින්ලන්තයට ආපු අය ෆින්ලන්තේ අනිවාර්යෙන් හැම නගරයකම ඉන්න නිසා මම හිතනවා ඒ අය ටිකක් ඔයාලට උදව් කරන්න මැලි වෙන එකක් නැහැ. මොකද අපේම ලංකාවේ අය නිසා. ඉතින් ඒ අයගෙන් සහායක් ලබා ගන්න හැකියාවක් තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා මම ඔයාලට මතක් කරනවා. ඉස්සෙල්ලාම යුරෝපයට ආපු කෙනෙක් නම් ඉස්සෙල්ලාම ඔයාගේ ශීත ඍතුව ෆින්ලන්තය තුල ගත කරන කෙනෙක් නම් මුල් කාලේ ඔයාට මේක ටිකක් ආස හිතෙන්න පුළුවන්. නමුත් ටික කාලයක් යනකොට ඔයාගේ තියෙන යුනිවර්සිටි එකේ තියෙන ගැටලු ඊට පස්සේ අසයින්මන්ට්ස් කරන්න නැත්නම් ඉගෙනීමේ තියෙන ගැටලු ඊට පස්සේ ජොබ් එකක් නැතිකම මුදල් නැතිකම ගෙදර අය ළඟ නැති එක තමන් ආදරණීය කරන අය තමන් ළඟ නැති එක මේ වගේ එක එක්කෙනාගේ තියෙන මානසික මට්ටම් එක්ක විවිධ ප්‍රශ්න ඔයාට මානසික පීඩා ගෙන දෙන්න බලපාන හැකියාවක් තියෙනවා. ඉතින් ඒ මානසික පීඩා ප්‍රතිකාර ගන්න මට්ටමට යනකම් ඉන්නේ නැතුව ඔයාට හැකියාව තියෙනවා නම් හොඳ කෙනෙක් එක්ක කතා කරන්න හිත හොඳ කෙනෙක් එක්ක තමන්ට හිතවත් කෙනෙක් එක්ක කතා කරලා ඒ දේවල් මේ මානසික ආතතිය අඩු කරගන්න උත්සාහ කරනවා නම් ඒක ඊටාම් වටිනවා. මොකද ප්‍රතිකාර ගන්න මට්ටමට එනකම මානසික ගැටලු හිතේ තියාගෙන ඉන්න එපා. මොකද ගොඩක් ෆින්ලන්තේ නෙමෙයි ලංකාවේ ඉඳලා ගොඩක් රට ගිය අයගෙන් යම් ප්‍රමාණයක් සැලකුවම ඒ බොහෝ පිරිසකට මානසික ගැටලු තියෙනවා. ඒවා ඉතින් ප්‍රතිකාර ගන්න මට්ටමටම එනකම් ඉන්න එපා. කෙනෙක් එක්ක කතා කරලා තමන්ගේ හිතේ තියෙන දේ කියලා
මානසික මට්ටම ටිකක් ස්ථාවර කරගන්න උත්සාහ කරන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඒත් එක්කම මට මතක් වෙන කාරණාවකුත් ඔයත් එක්ක බෙදා ගන්න හිතෙනවා. ඒ තමයි මේ ෆින්ලන්තේ හරීම බෝරින් කියන කාරණාව. ෆින්ලන්තේ මිනිස්සු කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. ටිකක් නිහඬ මිනිස්සු ඉන්නේ. හරීම calm and quiet තියෙන්නේ. small talk එකක් තියෙන්නේ. කතා බහ ගොඩක් අඩුයි. මේ ටිකක් අර ඍජුව කතා කරන්නේ නැද ලංකාවේ නම් ඕන කෙනෙක් එක්ක ඕන කෙනෙක්ට කතා කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද හරිම සුහදශීලී, හරිම සෝෂල් එන්වයරන්මන්ට් එකක් ලංකාව තුල තියෙනවා. නමුත් ෆින්ලන්තය තුල එහෙම නැහැ. ඒ කියන්නේ ඔයාට හිතුන විදිහට පාර යන කෙනෙක් එක්ක එහෙම කතා කරන්න බෑ. ඒ මිනිස්සු එහෙම කැමති නැහැ. ඉතින් ඒ කැමති නැති මිනිස්සුන්ගේ තියෙන අඩුපාඩුවක් නෙමෙයි. ඒක තමයි ෆින්ලන්තයේ තියෙන කල්චර් එක. හරිද? ඉතින් ඒක තමයි මේ ෆින්ලන්තයේ තියෙන ටිකක් වෙනස. මෙහි ශබ්දබද්ද අඩුයි. මේ මිනිස්සු නිහඬව ජීවත් වෙන්නේ කියන කාරණා ඔයා තේරුම් ගන්න ඕනේ. ඒ හැර මේ ක්‍රමයට ඔයා මෙහෙට ඇවිල්ලා බයිනවා නම් මේ මිනිස්සු අපිව ගණන් ගන්නෑ. අපි හිනහ වුණාට හිනහ වෙන්නේ. අපි කතා කරන උත්සාහට කතා කරන්නේ. ඒක තමයි මේ මිනිස්සුන්ගේ තියෙන නිවිච්ච බව හික්මීම කියන කාරණාව. ඉතින් මෙහෙට එන්න කලින් මේ දේවල් දැනගෙන ආපු අය ඕච්චර ලොකු ප්‍රශ්න විදිහට දකින්නේ නැහැ. නමුත් සමහර අය මට කියපු කාරණාවක් එකයි මම කියන්න හිතුනේ. ෆින්ලන්තේ හරිම බෝරින් කියලා සමහර අය කියනවා. මේ කවුරුත් එහෙම නෑනේ කියලා. ඉතින් ලංකාව වගේ නැහැ ෆින්ලන්තේ කියන කාරණාව. අන්න එතනදී මම ඔයාලට මතක් කරන්න ඕනේ ලංකාව වගේ ඔය වගේ සෝෂල් කමියුනිටි එකක් ෆින්ලන්තේ තුල නැහැ. ඒක හොඳින් දැනගෙන આવොත් ඔය ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආයිත් අහන එකක් නැහැ. ඒ වගේම මේ ඔය බෝරින් කියන කන්සෙප්ට් එක ගොඩක් අය කියලා කියන්නේ මේ සෝෂල් ලයිෆ් එක ඇක්ටිව් නැහැ කියලා කියනවා ෆින්ලන්තේ තුල. එහෙම නැහැ. ෆින්ලන්තේ සෝෂල් ලයිෆ් එක ඉතාම ක්‍රියාකාරී විදිහට ඇක්ටිව් තියෙනවා. හැබැයි ඒව ඔයාට දකින්න ලැබෙන්නේ නැත්තේ ඔයා අපාර්ට්මන්ට් එක ඇතුලේ ඉන්න නිසා. ඉතින් මොකද ඔයාගේ සිටි එකට අදාළ හැම සිටි එකකටම අදාළ සංගම් තියෙනවා. ඒ සිටි එකේ තියෙන ඉවෙන්ට්ස් මොනවද කියලා එයාලා අනිවාර්යෙන් ඒක දැනුවත් කරනවා. ඉතින් ඒ ඉවෙන්ට්ස් වලට ඔයාට පුද්ගලිකව ආරාධනා කරන්නේ නැහැනේ. ඔයා දැනගන්න ඕනේ ඒවට ගිහිල්ලා ප්ලග් වෙන්න. හරිද? ඒව සමාජිකත්වය ගන්න. සමහර ඒවා මුදල් ගෙවන්න ඕනේ. සමහර ඒවා නොමිලේ යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා කාගේවත් පුද්ගලිකත්වයට බාධාවක් නොවි මිනිස්සු හඳුන ගන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි ෆින්ලන්තය තුල තියෙන පබ්ලික් ඉවෙන්ට්ස් වලට සහභාගී වෙන එක. ඒ ඉවෙන්ට්ස් Tamanට අදාළයි Taman කැමති කියලා හිතෙනවා නම් යාළුවෝ කවුරුත් ඕනේ තනියම මෙතන ගිහිල්ලා ඔයා හොඳ යාළුවෝ ටිකක් ෆින්ලන්තය තුල එකතු කරගන්න උත්සාහ කරන්න. එතකොට ෆින්ලන්තයේ මේ සෝෂල් ලයිෆ් එක ඇක්ටිව් නැහැ කියන අයට ඔයාට හොඳ පහරක් ගහන්න පුළුවන්. ඒ තමයි ෆින්ලන්තයේ සෝෂල් ලයිෆ් එක ඇක්ටිව් එක එහෙම තමයි. එහෙම වෙන්නේ ඔයා ඇක්ටිව් වෙන්න ඕනේ මුලින්ම. කවුරුත් ඔයාට ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා කතා කරන්නේ නැහැ යම් මචං අපි යමු කියලා. හේතුව මේක අලුත් රටක් අලුත් සංස්කෘතියක්. හැමෝම හැමෝගෙම පුද්ගලිකත්වයට ගරු කරන හින්දා ඔයාට කවුරුත් කෝල් කර කරදර කරන්නේ නැහැ. ඔයා දැනගන්න ඕනේ ඉවෙන්ට් එක හොයාගෙන ගිහිල්ලා අන්න එතනින් හොඳ යාළුවෝ ටිකක් එකතු කරගන්න ෆිනිෂ් ලැන්ග්වේජ් එක හදාගෙන යන්න අමතක කරන්න එපා. මේ හැමදේම කරලත් ෆින්ලන්තය තුළ සාර්ථක වෙන්න බැරි වසර ගණනාවක් ෆින්ලන්තය තුළ ඉන්න අය කීප කාරණාවක් තමයි අපේ පාටට අපේ හැමේ වර්ණයට ෆින්ලන්තය තුළ තැනක් නැහැ. ඔය කොච්චර වීඩියෝ දැම්මත් කොහොම කරත් වැඩක් නැහැ කියලා. ඒක මට 100%ක්ම එකඟ වෙන්න බෑ. මොකද මම වැඩ කරන බොහෝ පිරිසක් කළු ජාතිකයෝ ඉන්නවා. ඒ වගේම සුදු ජාතිකයෝ ඉන්නවා. මිශ්‍ර ජාතීන් බොහොමයක් ඉන්නවා. නමුත් ඒ මම වැඩ කරන පරිසරය මම ගැටෙන පිරිස ඒ වගේ වුණාට හැමෝටම මෙහෙම හම්බ වෙන්නේ නැහැ කියලාත් මම දන්න නිසා මම ඒක සාධාරණීකරණය කරන්නේ නැහැ. අපි කාරණාවට එමු. ඒ තමයි මේ ලංකාව වගේ රටකින් ෆින්ලන්තයට ආවට පස්සේ අපිට වෙනස්කම් කරනවද කියන කාරණාව. ඒක එහෙම වෙන්න පුළුවන්. මම එහෙම අවස්ථා ඇත්තටම දැකලා තියෙනවා. හැමතැනම නෙමෙයි ඒ කාරණාව වෙන්නේ. නමුත් ලංකාව වගේ රටකින් ෆින්ලන්තයට ආවම විවිධ හේතුන් මත මේගොල්ලෝ යම් ප්‍රමාණයක් අපිට කැමති නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒක අත්දැකීමෙන් මම දැකලා තියෙන දෙයක්. සමහර තැන්වලදී ඒක තියෙනවා. සමහර තැන්වලදී ඒක නැහැ. රැකියා කටයුතු වලත් මේක තියෙනවද කියලා සමහර අය අහනවා. බොහෝ දෙනෙකුටත් ඒ අත්දැකීම ඇති මට වගේම. එහෙම අත්දැකීම් එක්ක බැලුවම ඔව් එහෙම ගැටලුවක් ෆින්ලන්තය තුල තියෙනවා. ඉතින් නිකන් ඔයා එහෙම හිතන්නේ ඔයා ඒකට බනින්න එක නෙමෙයි වෙන්න ඕනේ. ඔයා ඒක තේරුම් අරගෙන බුද්ධිමත්ම කටයුතු කරලා ගන්න තියෙන අවස්ථාව ගන්න එක තමයි කරන්න ඕනේ. ඔයා නිකන් හිතන්න දැන් ලංකාවට ෆින්ලන්තයෙන් මිනිස්සු වෙනවා. ලංකාවේ තියෙන රැකියා වේකන්සි ජොබ් වේකන්සිස් වලට ලංකාව අයට වඩා මේ ෆින්ලන්තයෙන් එන අයව ගන්න try කරනවා. දැන් ලාංකිකයෝ විදිහට ඔයා කැමතිද ඔය වැඩේට? නැහැනේ. අන්න ඒකම තමයි මේකත් වෙන්නේ. ඉතින් එතකොට අපිට මේකට බනින්න කරන්න විදිහක් නැහැ. අවස්ථාව තීරුම් අරගෙන කොහොම හරි තමන්ගේ අවස්ථාව උරගා බලලා අවස්ථාවක් ලබා ගන්න එක තමයි අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේගොල්ලෝ කොහොමත් කැමති වෙන්නේ නැහැනේ මේ රටේ තියෙන වේකන්සි ප්‍රමාණයට මේ රටේ මිනිස්සු ගන්න නැතුව මේ අපිව දා ගන්නවට ඒගොල්ලෝ කැමති නැහැනේ. ඕක තමයි වෙන්නේ. ඉතින් ඒ කාරණාව ටිකක් වැඩිපුර තියෙනවා අපේ භාෂා ප්‍රශ්නේ.
සහ පෙනුම කියන කාරණාව නිසා. ඉතින් අපිට පෙනුම වෙනස් කරගන්න බෑ. හැබැයි අපිට ෆිනිෂ් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න මේගොල්ලොත් එක්ක කතා කරන්න පුළුවන් නම් මේගොල්ලොත් එක්ක අපිට වැඩ කරන්න හැකියාව තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් නම් ඔය කියන මේ හමේ පාට කියන ප්‍රශ්නේ අපිට යම් තාක් දුරට නැති කරගෙන හොඳ රැකියාව අවස්ථාවක් ෆින්ලන්තයේ තුරුදා කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක අමතක කරන්න එපා. ඊළඟට අපි කතා කරමු තව පොඩි කාරණාවක්. ඒ තමයි මේ ලංකාවේ දෙමව්පියෝ කැමති තමන්ගේ දරුවෝ ෆින්ලන්තයට ඇවිල්ලා ලංකාවේ විදිහට මේ ශ්‍රී ලංකා ලයිෆ් ස්ටයිල් එක ෆින්ලන්තය තුළ ගත කරනවා නම් ඉතින් මම ඒ කාරණාවේදී මුලින්ම කියන්න කැමති දේ තමයි මේ ලංකාවේ තිබ්බ ලයිෆ් ස්ටයිල් එක ඒ ආකාරයෙන්ම ෆින්ලන්තය තුළ ගත කරනවා නම් ඔයා ෆින්ලන්තයට එන්න එකේ තේරුමක් නැහැ කියන කාරණාව. ඉතින් නමුත් අර ලංකාවේ තියෙන සිංහල දෙමළ නැත්නම් අපේ කම කියන එක ෆින්ලන්තය තුල රැක ගන්න බැරිද කියන කාරණාව අහනවා. පුළුවන්. ඒක දෙමව්පියන්ගේ හිතේ තමයි ඒ කාරණාව තියෙන්නේ. හරිද? ඒතර ලංකාවේ තියෙන කෑම බීම ෆින්ලන්තය තුල අපිට හදාගෙන කන්න බැරිද? ඒවා ගන්න බැරිද කියන කාරණාව පුළුවන්. නමුත් වියදම වැඩි. හරි. ඒතකොට ෆින්ලන්තයේ තුල ලංකාවේ තියෙන අර අපි විශේෂ දින සමරනවානේ සිංහල අවුරුදු නේ සිංහල අවුරුද්දට අපි සමරන දේවල් ඒවා වගේ උත්සව ෆින්ලන්තය තුල නැද්ද? ෆින්ලන්තය තුල ලංකාවේ උත්සව එහෙම ඊටාම අඩුයි. එහෙම නැහැනේ. ලංකාවේ ආපු සමහර පිරිස් සංවිධානය කරන උත්සව යම් තාක් දුරට තියෙන්න පුළුවන්. නමුත් ලංකාවට වඩා ෆින්ලන්තයේ තියෙන සංස්කෘතික උත්සව ෆින්ලන්තය තුල බහුලව දැක ගන්න පුළුවන්. ඉතින් අර ලංකාව වගේ රටක ඉඳලා ෆින්ලන්තය වගේ රටකට ආවට පස්සේ දැන් ලංකාවේ අත්දැකීම් කොහොමත් ඔයාට තියෙන හින්දා ෆින්ලන්තයේ තියෙන අලුත් අත්දැකීම් ටික තමන්ගේ දරුවන් එක්ක එකතු කරගෙන බෙදා හදාගෙන ඒ අත්දැකීමුත් එක්ක ලාංකික අපේකම ෆින්ලන්තය තුළ රැක ගැනීමේ හැකියාවක් අනිවාර්යයෙන්ම ෆින්ලන්තය තුළ තියෙනවා. කවුරුත් ඔයාලගේ ළමයින් හෝ ඔයාව නොමග යවන වැඩ කටයුතු ෆින්ලන්තය තුළ සිද්ධ වෙන්නේ නැහැ. ඔයාට කරන්න තියෙන කාරණාව තමයි ලංකාවේ අපේකමත් රැකගෙන ෆින්ලන්තයේ අලුත් දේවල් අත්දැකීම් තමන්ගේ ළමයිත් එක්ක බෙදා ගන්න තියෙන කාරණාව. ලොකු වෙලාවක් ලොකු දේවල් ප්‍රමාණයක් ඔයත් එක්ක බෙදා ගන්න තීරණය කරේ කාලෙකින් පස්සේ ඔයාව හම්බ වෙන නිසා. ඉතින් සමහර අය අහලා තිබුණා දැන් channel එක ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ක්‍රියාත්මක වෙනවා මේ channel එක. ඉතින් එහෙම ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. තියෙන වැඩ ප්‍රමාණයත් එක්ක දන්නේම නැහැ දවස් ඉවරයි. ඉතින් ඒ කාරණාවත් එක්ක තමයි ටිකක් කාලයකට පස්සේ වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ. ඉතින් අවසාන වශයෙන් මේ ළමයිත් ගැන කතා කරපු නිසා තවත් පොඩි කාරණාවක් මතක් කරන්න හිතුවා. මේ ළමයින්ට ෆින්ලන්තය තුළ තියෙන ගැටලු මොනවද කියලා. ඉතින් ලොකු ප්‍රමාණයක් ගැටලු ෆින්ලන්තය තුළ ළමයින්ට එහෙම උද්ගත වෙන්නේ නැහැ. විශේෂ ගැටලු තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලට දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්නම්. විශේෂයෙන්ම දරුවන්ට ෆිනිෂ් ලැන්ග්වේජ් එක අනිවාර්යෙන් උගන්වන්න. වැඩිහිටියෝ විදිහට ඔයාලා අනිවාර්යෙන් ඉගෙන ගන්න. ළමයින් අලුත් පරිසරයකට හුරු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි දෙමව්පියෝ සූදානම් වෙලා එන එක. මේ සූදානම භාෂාව, ආහාර පාන, ඇඳුම් පැළඳුම් මේ හැම දෙයක් එක්කම දෙමව්පියෝ සූදානම් වෙලා ඉන්න ඕනේ. අපි අපේ දරුවන්ව අරගෙන අලුත්ම පරිසරයකට යන්නේ. දරුවන් නොමග යනවද, හරිමග යනවද කියලා තීරණය වෙන්නේ දෙමව්පියන්ගෙන් ලැබෙන ගයිඩ්ලයින් එකෙන්. ඉතින් ඒ නිසා දෙමව්පියන්ගේ පැත්තට බර ගොඩක් වැඩි. තමන්ගේ දරුවෝ ෆින්ලන්තයට අරගෙන එන දෙමව්පියන්ට ආදරෙන් මතක් කරන්නේ. ඉතින් දරුවන් ගැන වගකීම ඔයාලා අනිවාර්යෙන් බාර ගන්න සිද්ධ වෙනවා. මේ කියන කාරණාවත් එක්ක යම් තාක් දුරට ළමයින්ට හොඳ නරක තේරෙන මට්ටමට එනකන්. ඊට පස්සේ හැබැයි ඉතින් ඔයාලට දරුවන්ව පාලනය කරන අයිතියක් ෆින්ලන්තය තුළ හම්බ වෙන්නේ නැහැ ලංකාවේ වගේ. ඒකත් ඔයාලට මතක් කරන්න ඕනි. මොකද දැන් ලංකාවේ නම් අවුරුදු 25 30 35 වුණත් විවාහ වෙලා නැත්තම් හෝ විවාහ වෙලා තිබුණත් දෙමව්පියෝ දරුවන්ගේ ජීවිතවලට ඇඟිලි ගහනවා. ඉතින් ෆින්ලන්තයේ නම් ඔයා ඒ දේ කොහොමදත් කරන්න උත්සාහ කරන්න එපා. දරුවන්ටත් පුළුවන් නීති මාර්ගයෙන් කටයුතු කරන්න තමන්ගේ දෙමව්පියන්ට විරුද්ධව ෆින්ලන්තය තුළ ළමයාගේ වයස අවුරුදු 16ට 18ට වඩා වැඩි නම් ඔයාට කිසිම අයිතියක් නැහැ තමන්ගේ දරුවෙක් වුණත් විවාහ වෙලා හිටියත් නැතත් බලපෑම් කරන්න එයාගේ ජීවිතවලට. ඒ කාරණාව තරයේ මතක තියාගෙන ඉන්න. මොකද එහෙම නොවි ෆින්ලන්තයට ආපු ලාංකිකයෝ සමහර ෆැමිලි යම් යම් ගැටලු වලට මුහුණ දීලා තිබුණා. ඒකත් පොඩ්ඩක් අවසානයේ මතක් වෙච්ච නිසායි මම ඔයාලට ආදරෙන් කාරණා මතක් කරන්න හිතුවේ. ඒ නිසා ඒ ගැන පොඩි අවබෝධයක් තියාගෙන ඉන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. කාලයකට පස්සේ වටිනා අදහස් සමූහයක් ඔයා වෙනුවෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ගොඩක් දේවල් ඔයාලට ෆින්ලන්තයේ දැන් තියෙන තත්ත්වය කොයි වගේද කියලා ඔයාලට යම් තාක් දුරට අවබෝධ වෙන්නේ නැති කියලා. ඉතින් මීට අමතරව තවත් ඔයාලට දැනගන්න තියෙන ගැටලු තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් නැවත ෆින්ලන්තයේ සිට හමු වෙමු.